අයිබෝන් හැමෝටම ඉතින් ඔන්න සෑහෙන කාලයකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. මටත් මේ අවුරුදු දෙකටම මං හිතන්නේ නිවාඩුවක් තිබිච්ච නැතිම තරම්. ඉතින් මේ මම මේ සතිය ෆ්‍රී කරගත්තා මං වෙනුවෙන් සහ අපේ පවුලේ කට්ටිය වෙනුවෙන්. ඉතින් අද අපි යන්න හදන්නේ නුවරඑළිය ට්‍රිප් එකක්. ඉතින් මේ අපි කිව්වට මේ මම විතරට පේන්නේ ඉන්නේ මම දැන් ඉන්නේ මේ පෙරදින කැම්පස් එක ගාව. අපේ අම්මලා අප්පච්චිලා අක්කිලා ඔක්කොමලා මගේ එන ගමන් ඉන්නේ. ඉතින් මේ මට ගෙදර කට්ටියත් මිසුණා මේ අවුරුදු දෙක පුරාට මං හිතන්නේ ගෙදර යන්නත් ඇත්තේ මං පොඩිම සීමිත අවස්ථාවක්. ගෙදර කට්ටියත් එක්කවත් ඉන්න හම්බුන්නේ නැහැ ක්ලාස් වල ටික නිසා. ඉතින් මං නිවාඩුව හම්බෙච්ච පළවෙනිම දවසේ තීරණය කරා ගෙදර කට්ටියත් එක්ක කොහේ හරි ට්‍රිප් එකක් යනවා කියලා. ඉතින් අපි නුවරඑළිය යන්න හදන්නේ අද. දැන් ඉන්නේ මම පෙරදින කැම්පස් එක ගාව. අම්මලා අප්පච්චිලා එන ගමන් ඉන්නේ. අපේ ලියා බබත් එනවා. දැන් නම් ලියා ලොකුයි. ඔයාලා මං හිතන ලියාව දකින්න නැත්තේ සෑහෙන ගොඩක් පොඩි කාලෙදී. ඉතින් කට්ටිය මගේ එන ගමන් මම මේ කැම්පස් එකට ආලා ඉන්නේ. එයාලා ආවම වීඩියෝ එකක් ගන්නම්. එහෙනම් අද අපි යන්න හදන්නේ ලස්සන නුවරඑළියේ ටුවර් එකකට. ඔයාලා පයින්දාවේ. හායි. දොයිද? වැනික. එන්න වැනික. එන්න. අපි දැන් නුවරඑළියට ලං වෙලා ඉන්නේ. අපේ ලියාමෙන් එකක් ඉන්නවා. හායි. පට වීදුමක් තියෙනවා වටපිටාවේ මං හිතන්නේ පාර පේන්නේ නැහැ. මේ අපි එනකොට මකට නම් සෑහෙන වැස්සා. දැන් නම් හැබැයි වැස්ස පොඩ්ඩක් පායලා තියෙනවා. මේ හැබැයි අද නුවරඑළිය යන වැඩෙන් නම් අපිට වෙන්න ගිහිල්ලා ඉඳලා එන්න තමයි. ඔයවත් යන්න බැරි මොකද පාරක්වත් පේන්නේ නැතර වීදුම. ඉස්සරහ යනවා අප්පච්චි. හතර වටේම මීදුම තියෙන්නේ. ගිහිල්ලා බලමු. අපි දැන් නුවරඑළියට කිලෝමීටර් 10ක් වගේ දුර තියලා ඉන්නේ. මේ අපි ලබු කැලේ තේවත්ත හරියට නැවැත්තුව පොඩ්ඩක් තේ එකක් බොන්න කට්ටිය. වහිනවා හොඳටම. මම හිතන්නේ නුවරඑළියට වැස්ස පටන් ගන්න තියෙන්නේ ඊයේ පෙරේදා. ඒක දවස් දෙකක් වගේ තමයි වැස්ස පටන් ගන්න තියෙන්නේ. ගිහිල්ලා ඉඳලා කාලා බිලා එන්න තමයි තියෙන්නේ. මොකද ඇවිදින්න යන්න වෙන්නේ නැහැ ෂුවර්. මොකද මේ හැබැයි උදේට නම් වැස්ස නැති. මේට උදේට වැස්ස නැති වෙයි කියලා හිතාගෙන අපි යමු. මේ මම මේ ගෙදර කට්ටිය පොඩ්ඩක් කියලා කොහේ හරි පොඩි හයික් එකකුත් යන්න ප්ලෑන් එකකුත් තියාගෙන තමයි යන්නේ. මම ඒක ගිහිල්ලා කියන්නම්. අපි දැන් වෙලා 2:00යි. පොඩ්ඩක් එන්න පරක් වුණා. අපි නුවරඑළියට ගිහිල්ලා තත්ත්වේ බලලා මොකද කරන්න කියලා තීරණය කරමු. අපේ බලාපොරොත්තු ඔක්කොම සුන් වෙලා තියෙන්නේ. අපි නුවරඑළියට ආවා ග්‍රෙගර් ගාවට ගියා. අපිට බැහැ ගන්නත් විදියක් තිබ්බේ නැහැ. නේද මැනික? ඒකනේ බැහැ ගන්නවත් හම්බුන්නේ අපිට වයින් හොඳටම. දැන් අපි කොහෙද ගියේ මැනික? මේ කොහෙද ගියා අපි? ඈ? හග්ගල. දන්නවනේ ඇයිලා. අපි ගියා හග්ගලට මල්වත්තට. මොකද උනේ ඊට පස්සේ? ඈ? මොකද උනේ? අපිට මල්ලත් බලන්න යන්න බැරි වුණාද පුළුවන් වුණාද? ඈ ලියා වහින නිසා අපි ආය යනවා නේද? කොහෙද යන්නේ? ඈ අපි යන්නේ කොහෙද යන්නේ? දැන් යන්නේ හොටෙල් එකට. අපිට දැන් කොහෙවත් යන්න විදියක් නැහැ. දැන් වෙලාව 3:05 වෙලා අද දවසේ ප්ලෑන්ස් ඔක්කොම හොටෙල් එකෙන් තමයි නතර වෙන්න වෙන්නේ. දැන් ඔක්කොම මේ යන්න විදියක් නැහැ. ඊට උදේට තමයි යන දිහා යන්න වෙන්නේ. අපි දැන් හොටෙල් එකට යමු නේද? නේද මැනික? ඕ මේ හොටෙල් එකට යමු නේද? right guys අපි ආවා හොටෙල් එකට. මේක ටවුන් එකේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරකින් තියෙන්නේ. මේ මහලොකු දුරක් නේ. විනාඩි 3-4ක් යද්දී හොටෙල් එකට ආවා. චිකින් උනා. උඩ රූම් එකක් බුක් කරේ. මේක එන්න. යා. අපි නතර ගිහලා යන්න. තන හරි ලස්සන වීඩියෝ එකක් තියෙනවා. මණික හොඳයිද? කො මණික පේන්නේ. මණික හොඳයිද තන? ඈ ලස්සනයිද? ආර මොනවද කන්න ඕන?
good morning කට්ටිය. ඉතින් ඔන්න අපි රෑ වෙන නැති චිතන තමයි තාම ඉන්නේ. දැන් අපි පිටත් වෙන්න හදන්නේ. තාම plan යන්නේ කොහෙද යන්නේ කියලා. කට්ටියන් අහලා බලමු අපි කොහෙටද යන්න ආස කියලා. යාලා කියන තැනට එක්ක යනවා. ඉතින් මේ අපි හිටපු hotel එක ගැනත් වචනයක් කියන්නම්. මේ room එක හොඳයි. clean මේක double room. يعني මේක family room එකක්. මම හිතන්නේ family room තව තියෙනවා. මෙතන එහා පැත්තේ දෙක තුනක් විතර. මේ පැත්තට view එකක් තියෙනවා. මෙහෙම view එකක් තියෙන මේ පැත්තට. අර ඈත කන්දක් පේනවා. එතකොට මේක තමයි room දෙක නේ bed දෙක. මේක තමයි washroom එක, bathroom එක. මේක තමයි එළිය. මේ අපච්චි කොහෙද යන්නේ දැන්? අපි යන්නේ හෝටල් එකට. හෝටල් එකට යන්න ඕනේ. ඔව්. අමරගොඩ යන්න. ඔයාලා යන තැනකට යනවා. අපි ලියාගේ ගහලා බලමු. ලියා දෙවනික කොහෙද යන්න ඕන ඔයාට? ආට යන්න ඕන මල්වත්තටද හෝන් තැන්නටද ග්‍රෙගරි පාර්ක් එක. ඈ? හෝන් තැන්න ගියොත් ඔයාලට බලන්න පුළුවන් සත්තු ගොඩක්. කොහොම මේ බලන්න. ඈ? කොහෙද යන්න ඕන? කව්? කව් ඉන්නවා අඹේ වෙලා. ආය මොනවද බලන්න? රැබිට් ලන නමාරුවේ හෝස් ඉන්නවා පාකේ. හරි මං හිතන්නේ හෝටන් තැන්න යන්න වෙයි වගේ මේ කියන විදිහට මේ මෙතන වටපිටාව වන්න බෝට් රයිඩ් එකක් කරන පේනක් දන්නේ නැහැ ගගිරි වැවේ සද්ද නම් ඇහෙනවා. ඕනනම් අපිට බෝට් රයිඩ් එකක් යන්නත් පුළුවන්. දවල් බලමු. ඕනේ? වේගය යනවානේ. මෙතන මීදුම මේ පේන්නේ නැත්තම් ඉස්සරහා වෙවලස්සන පේනවා. ලස්සන ලොකේෂන් එක තියෙන්නේ හොටෙල් එක. හොටෙල් එක නම මොකක්ද අක්කි? White City Hotel. White City Hotel නම මම contact number එක දාන්නම්. ඕන කට්ටිය contact කරලා බලන්න. හොඳ place එකක්. ලස්සන view එකක් තියෙනවා. අපි යන් එනන්නේ. මෙන්න යන්ද? මොකද? හින්දි සාවපා. යා. අපි තීරණය කරා හෝටන් තැනට යනවා කියලා. මොකද මේ ලියාට සත්තු බලන්න ආසයි කියලා. මේ දවස්වල නිලු වසන්තෙත් තියෙන නිසා සමහර විට නිලු දෙන්න ඉවරත් ඇති. හැබැයි තාම ඇති කියලා හිතනවා. නිසා අපි යනවා දැන් නුවරඑළියෙන් කෙලින්ම හෝටන් තැනට. මේ ඉඳන් කිලෝමීටර් 25ක් වගේ තියෙනවා. අපිට පැයකට වඩා වැඩි කාලයක් යයි කිලෝමීටර් 25 වුණාට. මොකද පාර එච්චර හොඳ නැති නිසා. මෙන්න තියෙනවා ජලාශය. ඒ තමයි කන්දේල ජලාශය. මොකද්ද? හරියට කියන්න මොකද්ද? කන්දේල මොකද්ද? කන්දේල ජලාශය. රයිට් අපි කන්දේල ජලාශය පාගල යනගමන් ඉන්නේ. තව අපිට පැයක් වගේ යන්න වෙනවා. වැස්සත් එක්ක ටිකක් තව වෙලා යයි වගේ. එහෙට යනකොට වහින්න එපා කියලා හිතාගෙන යන්නේ. මොකද දැන් අද දවස් දෙකේම ඔය තවෙදි නම් පුන්නේ අප. දැන් වෙලාව 9:49. මේ කොහෙද මැනික? මේ කොහෙද? අම්බේවෙල ෆාම් ඈ. කොහෙද? අම්බේවෙල කියන්න. අම්බේවෙල ෆාම්. ඈ? කවුද ඒක ඉන්නේ? කවුද ඒක ඉන්නේ මැනික? කවුද ඉන්නේ? කවු ඉන්නේ? කොහෙද ඉන්නේ? කොහෙද ඉන්නේ? ඈ
කියන්න බැරි එකක් තියෙන්නේ කතා කරන්න බැරි වචනයක් තියෙන්නේ يعني වචන කියවන්න මාරු. අපි අඹේවෙල ෆාම් එක පහු කරනවා. අඹේවෙල නේ මෙතන තියෙනවා නියම මේ කන්න ඕනද? කන්න ඕනද එද්දි කමුද? එද්දි කමු නේද? කවුද මැනිකේ? කවුද මැනිකේ? කව් ගොඩක් ඉන්නව නේද? ඈ? ආ දැක්කද? ආන් යනවා දැක්කද? අපි ඉන්නේ පට්ටිපොළ දැන්. පට්ටිපොළ තමයි ලංකාවේ උසම දුම්රිය ස්ථානයේ තියෙන්නේ. නේද මැනික? ආ ඔව්. තාම තියෙන්නේ රෙසිපල් කාලකටයක්. නේද මැනික? මැනික ස්ට්‍රොබෙරි ඕනද? මේ කොහෙද මැනික අපි ඉන්නේ? කොහෙද ඉන්නේ අපි? ඈ? කොහෙද? කොහෙද මේ ඉන්නේ අපි කියලා තමයි. පට්ටිපොළ. කොහෙද? පට්ටිපොළ. ආලට මතකද මෙන්න මේ වොයිස් ක්ලිප් එක? සෝවාදහමේ පුංචි නිර්මාණයකට පුළුවන් මිනිස්සෙක්ගේ හදවතක් નિરાයසයෙන්ම සුවපත් කරලා දාන්න. අන්න ඒ වොයිස් ක්ලිප් එක මම කිව්වේ මෙන්න මෙතන ඉඳලා. දැන් මම හිතන්නේ අවුරුදු දෙකකට කලින් ඉඳන් මම හිතන්නේ ඒකට දැනට වීඩියෝස් 60000ක් විතර හැදිලා තියෙනවා. මේ ඔය පොඩි වොයිස් ක්ලිප් එකට එක කිව්වේ මේ වගේ ලස්සන තැනක ඉඳලා මේ පට්ටිපොළ රේල්වේ ස්ටේෂන් එක ගාව තියෙන ලස්සන තැනක්. ඒතර කට්ටියක් ඇවිල්ලත් ඉන්නවා. මේ හරි ලස්සන ප්ලේස් එකක්. ඔතන ගොඩක් කට්ටිය ෆොටෝස් කරන චූටි දෙයක්. හැබැයි ඉතින් සබාදාම චූටි දෙයක් හරි ලස්සනයි. මැනික මෙතන ලස්සනයිද? මට සීතලයිද? නෑ. බොරු කියන්න බෑ. සීතලයි නේ? ඈ? ලස්සනයිද මෙතන? ඈ? ලස්සනයි නේ? මේ කොහෙද අපි ඉන්නේ? ඈ? මම දැන් ඔයාලට කිව්වනේ කොහෙද ඉන්නේ? ඈ. කොහෙද ඉන්නේ? පට්ටිපොළ. කොහෙද? කොහෙද? ඊයා හරි ලැජ්ජ වෙලානේ අප්පා. එකට ආවා. අපි තොටුපොළ ගඳ පහු කරලා ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. මේ ඇලිපින් තොටුපොළ. මම දවසක් මෙහෙදී පොඩි යාළුවෙක් හම්බුණා. ක්ලයිමේට් එක හිතුවා වගේම ලස්සනට ආවා. අපිට බලා ගන්න පුළුවන් වෙයි. ට්‍රේල් එක යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඉස්සරහට යමු. දැන් නම් හොඳටම අවුවත් පායනවා. නියම. අපි එනකොට පායලා නෙමෙයි කොහොමවත් මෙහෙට වැස්සක් ගිහිල්ලවත් නැහැ. පොදක්වත් ගිහිල්ලා නැහැ. මේ ටික ලස්සනට මේ මීදුමත් එක්ක තියෙන බලන්න ඉස්සරහා මේ ටික තමයි ලස්සනම. කෙලින් පාර දිගටම තියෙනවා. හරිම ලස්සනයි. ලියා මෙන්න නැගිටින්න දැන්. නැගිටින්න. ආ නැගිටින්න. ඔයාලට මෙතන ඕපන් කරලා දෙන්න. ඕපන් කරලා දෙන්න හිටගන්න. මේක ඕපන් කරන්න. හිටගෙන බලන්න. අප්පච්චි. මෙතන හිටගන්න. මෙතන හිටගන්න. අප්පච්චි බලන්න ඕනේ කියලා. මම ඉතින් එන්න හිටගන්න ඔයා හිටගන්න. අප්පච්චි ආයි කියන්නේ. අපි හොන්තන්නේ පාරගාවට ආවා. දැන් මෙතනට නම් ක්ලයිමේට් එක සුපිරි. හිතුවා වගේම මෙහෙට කිසිම අවුලක් නැහැ. අපච්චි කොහමද? මොකද ලස්සනද වටපිට ඈ? ලස්සනයි. දැන් පළවෙනිතාවට දාවේ පළවෙනිතාවනේ. මං ආපු වතාව මතකත් නැහැ. මම බදුල්ලෙන් ඇවිල්ලා හපුතලෙන්ට දාලා හපුතලෙන් මෙහෙට ඇවිල්ලා මෙහෙන් නොරේට ගිහලා තියෙනවා. අම්මා කිව්ව පාර දාවේ? පළවෙනිතාවනේ. අපේ කෝ දියානා දොයි ලියමනික අර දින තොටුපොළ කන්ද පච්චි ලංකාවේ උසම තුන්වෙනි කන්ද. දැන් අපිට ඔයක උස නෑ වගේනේ පේන්නේ. ලංකාවේ තුන්වෙනිට උසම තැන. ඕකටත් මම නැග්ගා. අර එන මග අහුවෙච්ච තැනින් යන්න තියෙන්නේ. මේ කලින් පාරේට මට අං හරියට කොටියා හම්බුණා. ඔය හරියදී තැන් ඉන්න මේ ටික ඉන්න ඔකොම. අර වාහන සද්ද නැති දවස් වලට එනවා සාමාන්‍යයෙන්.
අද එන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔන්න හරිම ලස්සනයි අප්පච්චි අම්මයි අක්කි පළවෙනි තවට දාවේ. ආවනේ. පාකි පාරකා. තුන්වෙනි පාර අපි දන්නේ නැහැ කී කාත් එකද පාර ඈ කාත් එකද පාරක් ආවේ. ඉස්කෝලේ කාලේ ආ. ඉස්කෝලේ ට්‍රිප් වලින් ආවට පස්සේ තමයි. මේ දින නියමයි. අට ලස්සනයි. මට නම් මේ හුස්ම වදිනකොට නිකන් මොකද්ද වගේ. සෑහෙන කාලෙකින් මේ වගේ නිදහසේ හුස්මක් ගන්න. දැන් අර හිරේලා තිබ්බ හැමදේම නිකන් නිදහස්ලා පායලා යනවා වගේ. සුපිරි. අපේ මල්ලියා ගන්න දෙන්නකෝ. දෙන්න ලෙස්සන. වැස්සලු යන්න බැරිලු ඉස්සරහට. අපි කොහොම හරි අර වතුර පාරකින් තැහැරි යන්න try එකක් දෙන්නේ. මේ හැරෙන් ලොකු වැස්සක් නැහැ. shape. යමෙලික මෙන්න. මේ බලන්න. So ini asal ini nam be nam be ni pet bang ni pet udah unne mani ni ba sip එළියන උඩ යන්නේ දැන් පේනවනේ හොඳට ini මේ දෙපැත්ත පේනවද ඔයාලට? අනික ලියසා කතා කරන්නකෝ අනේ. ආර මොනවද පේන්නේ? ඈ. සෝයිනේ. ආසයිනේ. පුංචි ලෝකාන්තර මේ පැත්තේ ඉඳන් කිලෝමීටර් 2ක් තියෙනවා. ලෝකාන්තර 3ක් තියෙනවා. බේකස් වලට 5ක් තියෙනවා. ඒ කියන්නේ මේ වටේ ගිහිල්ලා මේ පැත්තෙන් තියෙනවා. මේ පැත්තෙන් ගියොත් බේකස් වලට කිලෝමීටර් 5යි. එන්න. මෙයා. ලියන්න. අයියා යා. ඉස්සරහ යා. ඔය යන්න ඉස්සරින් ලියා. අපේ අමාරුයි. Ayo, lihat ya. Oh, water තියෙන බචේ. මෙහෙන් ගිහිල්ලා ඔය සම්පූර්ණ කන්දටෙන් එන්න දෙන්නේ. යාගේ යන්න ඕනද? ඔව් මේ කන්ද වටේ කිලෝමීටර් 4ක් තියෙනවා. 4ක් ගිහිල්ලා අය මේ පැත්තට එන්න ඕන දෙකක්. මේ වටුවේ. යයි. මගට යන්කෝ. මගට තනක් තියලා යන්කෝ. එතනට ගිහිල්ලා එමු. लिया धू යන්න දැන් ලියාසා පැන යන්න දැන් ඔච්චලා නැහෙන් අඩපු කෙනා හරි හරාගෙන ලියා දැස්සේ Ya.
පැහැරවල කොහොමද අපි එනකොට පායනවා වගේ. මේක ලස්සන ෆ්ලවර්ස් තියෙන. අම්මා කාපාට මල් වතුර ගන්න තියන්න එපා. මල් කඩන්න එපා. හා එන්න. එයා පණි. ආ ඔතන හිමීට බහින්න. එන්න. එයා බහින්න. බහින්න. ආ ඔතන මෙතන තමයි හොන්න තැන ඇවිදිනකොට හම්බෙන ලස්සනම තැන. ලස්සන view එකක් තියෙන්නේ. එන්න වෙනික. හොන්න. මෙතන හරිම ලස්සනයි. හොඳ view එකක් තියෙනවා. වෙනික එන්නකෝ. අර පැත්ත බලන්න. එන්න මෙතෙන්ට. කොහෙන්ද? මෙතෙන්ට. ලස්සනයිද අර? සෝයිනි ඔය ආසයිද තව යන්ද තව ඉස්සර දියලත් නේ හෙටත් යන්ද යා මහන්සි නේ චුට්ටක්වත් මහන්සි නෑ නේ ඔය මහන්සිද ඔබව හසරෙල්ල මට තේරුණා ලියමනේ කෝක හාව මේව කරන්න කෝ හාව මේ පැත්ත ඔන්න අපි හොන්තැනට ගිහිල්ලා ආවා මේ අයත් පොද වැස්සක් යනවා ඉතින් මේ දුරට යන්න බැරුණා මොකද මේ අප්පච්චිට ටිකක් අමාරුයි යන්න ලියත් ඔය හිටියට ආසන් යන් කිව්වට තෙමුණොත් අමාරු නිසා අපි අනිත් පැත්තට ආවා ඉතින් දැන් අපි අයත් හදන්නේ ආපු පැත්තටම නුවරඑළිය පැත්තට මග හම්බ වෙනවා අපිට තොටුපොළ කන්ද එතන මන්නම් හිතනොත් පොඩ්ඩක් උඩට ගිහිල්ලා එනවා මොකද එතන මේ නෙළු මල් වාර නිසා ලස්සනට පාරමේ පැත්තේ මල් තියෙනවා ඉතින් ගමනේ ලොකු අඩුවක් තියෙනවා මේ සෑහෙන ලොකු අඩුවක් තියෙනවා අපේ සුදු නැති එක පොර එකකින් ඉන්න වෙන ඉතින් අපිට වාහනේ ඒ නිසා මේ හිටියනම් පිස්සෙක් වගේ නඩනවා ඉඳි මේ අයිත් දවසක සුදුත් එක්කත් හයිකයක් කරන බලාපොරොත්තු වෙනවා වීඩියෝ මෙතන එන්ඩ් කරන්නේ මම තව ඉස්සරහට යන නිසා වීඩියෝ ටිකක් ගන්නවා එහෙනම් අපි මගින් හම්බ වෙනු තොටුපොළ කන්ද ට්‍රේල් එකේදී වීඩියෝ එකක් ගන්නවා ඔන්න අපි තොටුපොළ කන්ද ට්‍රේල් එකට ඇවිල්ලා ඉන්නේ ගෙදර කට්ටිය නම් යන්න විදියක් නැහැ යාලා වහින නිසා පොඩ්ඩක් ඉන්නවා අපි මායි මොනිෂයි මෙලානුයි යනවා තොටුපොළ කන්ද නගින්න අපි යන්නේ මොනවද මේ නෙළුමල් පාර දෙක පාර පුරාම නෙළුමල් දෙන දැන් නම් මේ අලුතෙනුත් හැදෙනවා මේ දැන ටිකක් අඩුයි හැබැයි වැස්ස නිසා ඔක්කොම මල් වැටෙන්න පටන් ගන්න තියෙන්නේ ඒ වුණාට තාම ලස්සන අඩුවක් නැහැ නවලක උගලක් ඉන්නවා ඉස්සරහා ඌ තාම ළඟ වින් ඌ බය නැහැ මේ ට්‍රේල් එකේ කොටියා ඉන්නවා කොටියා ඒ දිවියා කියන්නේ ඒක අපිට වැරදිලා දිවියාගේ කුලේ කියන්නේ අර බලල් කුලේ ඉන්නේ හඳුන් දිවියා කියන්නේ ඒ තමයි දිවියා පූසගේ ලොකු එක මූ ඇත්තටම කොටියාගේ ඔය බෙන්ගාල ව්‍යාග්‍රය වෙනයි ව්‍යාග්‍රයගේ තියෙන ඉරි අන්න හරි අපි හිතන්නේ ව්‍යාග්‍රය තමයි කොටියා මූ දිවියා කියන මේ ටිකම ලස්සනයි මුදුම ලස්සනක් තියෙන මල් වාරේ මේ මල පර වෙනකොට තමයි සුදු පාට වෙන්නේ නැත්නම් රෝස් පාට තියෙන හරිම ලස්සනයි මේ හොඳටම නෙළුම් මල් වාරේ තියෙන්නේ මේ බලන්න පුළුවන් මේ තොරපොළ ගන්ධ ට්‍රේල් එකේ තමයි දැන් ගොඩක් සුදු පාට පේන්න තියෙන වලට මේ සුදු පාට කියන්නේ පර වෙන කාලය වෙලා තියෙන්නේ මල් හැලෙන කාලේ දැන් වාරේ අවසන් වෙන ළඟයි වැස්සත් එක්කම තියෙන්නේ
ළඟයි මෙතනින් එහාට එලිමහන තියෙන්නේ. මට මතක විදිහට මෙතනින් හැරිලා ඉස්සරහට යනකොට ලස්සන තැනක් හම්බ වෙනවා අපිට. එන්න මෙතනින් එහාට. ගයිස් ඔන්න අපි එළියට ආවා. මේ බලන්න. wow. අපි ඉක්මනට දැන් උඩට අන්න නෙළුම් වල බලන්න බැරිච්ච කට්ටියට නෙළුම් වල අපි පෙන්නුවා. මේකේ උඩහයි යනවද පහළ යනවද? බලන්න නෙළුම් මල් වගේද මේ මල් කියලා. මේ තියෙන බෝවිටියා. බෝවිටියා ලස්සනයි නෙළුම් වලට වඩා හැමතැනම තිබ්බනා. මේ ටික ක්ලෝස් අප් එකක් ගන්න. මේ වගේ වෙදිනකොට හිතෙන්නේ නිකන් දිවි ලෝකයක මල්වත්තක් මැදින් වෙදිනවා වගේ. බලන්නකො ලස්සන. වතුර පාර ඇවිල්ලා දින ලස්සනට. ඒකම පාර හැදිලා තියෙන්නේ. ඇස්සෙස්ස කියලා බැලුවනේ අපි ආවා. හැබැයි වීව් එක නම් මොකද බලා ගන්න වෙන්නේ නැහැ අපිට. අර පැත්ත පුදුම ලස්සනක් තියෙන්නේ. ඔය පේන්නේ සම්පූර්ණ ෆ්ලැට් අපිට සම්පූර්ණ යාමෙම පේනවා දැන් පේන්නේ. මේ දේ නිසා. නැත්නම් මෙතන හොඳ view point එක. මෙතන නෝරලි පැත්තත් පේනවා. යන් තව ටිකක් උඩ තියෙනවා. ඔන්න අපි නෙළුම් මල් බලන්න ගිහිල්ලා උතුරුපුල ගඳ උඩටම ගිහින් එනකොට වැස්ස හොඳටම ආවට පස්සේ රෙදි එකක්වත් ගන්න පුළුවන්කමක් තිබෙන නිසා අපි නෑව මෙතනින් නාන දුම් මාරු කරගෙන දැන් යන්න හදන්නේ නුවරඑළියට. දැන් වෙලාව 2:17යි අපි නුවරඑළිය ගිහලා කාලා ක්ලයිමේට් එක හොඳ වුණොත් අපි බෝට් රයිඩ් එකක් යනවා. ඒක අපි එළියට ඕන කිව්වා බෝට් රයිඩ් එකක් යන්න. ඕනේ. ඕන කිව්වා ඉතින් අපි බලමු. කාලුත් අතෙත් එක ඊට පස්සේ වීඩියෝ එකක් ගන්නවා. පියම් පල්ලෙහාට. රයිට් ඉතින් අපේ ට්‍රිප් එක මෙතනින් ඉවර වෙනවා නේද? ඉවර වෙනවා මෙතනින් ලියයි අම්මලයි අප්පච්චිලයි කෙලින්ම යනවා කුරුණෑගල නුවර හරහා. මම කෙලින්ම යනවා මගේ සෝලෝ ට්‍රිප් එක පටන් ගන්න. ඉතින් මේ ඒක ගැන විස්තරම පස්සේ කියන්න. ඔයාලට මෙතනින් එහාට සෝලෝ හයික් වීඩියෝ බලා ගන්න පුළුවන් දිගටම. ඉතින් ඊළඟ වීඩියෝ එක සෝලෝ හයික් channel එකෙන් බලාගෙන ඉන්න. ළඟදීම දානවා. මේකට පස්සේ දාන වීඩියෝ එක. එනම් මනික පස්සේ යන්නේ. හරිද? අර සතුටුයි. මේ දවස් දෙකට කැමතිද? ඔව්. මොකද්ද? මොකද්ද? මොකක්ද දෙන්න? අක්ක මටත් එකක් දෙන්න. හරි එහෙනම් ඉතින් අය වීඩියෝ එකද හම්බෙමු. බයි කියන කට්ටිය. බයි කියන. බයි බයි බයි. හා බයි මනික. අයියේ. මොකක්ද දෙනවා? මොකක්ද දෙනවා? Bye ya, bye ya. Leo, Leo. Ah, yan, yan.
රයිට් ඉතින් ඔන්න ඔය විදිහට අම්මලා අප්පච්චිලා ගෙදර ගියා. මම මෙතනින් නුවරඑළියෙන් පිටත් වෙන්නේ ලස්සන තැනකට. මම මේ ලෝකේ යන්න ආසම සුන්දරම තැනක්. ඉතින් මම මොකුත් දැනට කියන්න නැතුව ඉන්නවා. බලලා බලන් ඉන්න ඊළඟ වීඩියෝ එක කොහෙද කියලා. එහෙනම් අපි හම්බෙමු නැවත සෝලෝ හයික තුලින්. ජය වේවා හැමෝටම.